නැත්තේ? අර කටවහරට කියන්නේ පැදුර පෑගෙනත් දරුවෝ හම්බ වෙනවා. පීරියඩ්ස් ට්‍රැක් කරන ඇප් එකක් පාවිච්චි කරන ළමයි අත උස්සන්. උන් ඒවා දන්නේ නැති වුනහම අන්තිමට ළමයි ගහනවා. මිනිහා මරණ එක පාපයක්. මිනිහා මරණ එක නවත්තන එක පාපයක්. දැන් මං කියාගෙන යන්නම් අරකට එක්ක මේක නිකන් ගොනාබැදි කරත්තේ වගේ යන කතාවක්. ආගෙන. ඔයා මේ වීඩියෝ එකේ අර අච්චර බබාලා හෙන 40 ගාණක් හදපු අම්මගෙන් මේ මිනිස්සයා අහනවා. ඔයාගේ පළවෙනි බබා හම්බ වෙනකොට ඔයාගේ වයස කීයද? වයස කීයද කිව්වේ? 13යි. දැන් ඔයාට වයස කීයද? හරිනම් ඔයා ඒ ගානේ හිටියානම් දැන් ඔයාටත් බබාලා ඉන්නව නේද? ඔහම ඉන්නකෝ. ඇයි දැන් ඔයාලා බබාලා හදන්නේ නැත්තේ? ඇයි දැන් ඔයාලා බබාලා හදන්නේ නැත්තේ? මොකද මේ වෙලාවේ ඔයා අධ්‍යාපනය ලබන නිසා. මේ වෙලේ ඔයාගේ වයස ඒක ඔයා යොමු කරලා තියෙන කාන්තාව විශේෂයෙන්ම මොනවා වෙනුවෙන්ද? අද දැන් ඔයා ඉගෙන ගන්නක මම මේ එළවලට පාඩම් කරනක මම අතේ ඔඩොක්කේ ළමෙක් ගහගෙන ඔයාලට පාඩම් කරන්න යන්න බෑ. ඒ නිසා. නැතු වෙන හේතුවක් නිසා නෙමෙයි. ඔයාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔයා අවධානය යොමු කරලා ඒකට පූර්ණ වශයෙන් කාන්තාව විදියට ඕගොල්ලෝ කැප වෙලා ඉන්න නිසා ඕගොල්ලෝ දරුවෝ හදන්න විවාහ වෙන්න ඔයාගේ අවධානය යොමු වෙන්නේ නැහැ. හැබැයි ලෝකේ තව කෙරෝලක රටවල් තියෙනවා කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය උරුම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ චුටි කාලෙම අලව ඉස්කෝලේ යවන්න උගන්වන්නේ අනමනක් නැහැ. ඒක කාන්තාව ඉස්කෝලේ යන්නේ නැහැ. හැබැයි කාන්තාව දැන් වයස 13 කැර මල්වර වෙලා. ගොඩක් ගෑනු දරුවෝ ඉතින් ඇටෙන් වෙලා නද 10 11 12 ඉඳන් 15 වගේ වෙනකන් 16 දිත් ඇටෙන් වෙන ළමයි ඉන්නවා. ඔයාලගේ ටීනේජර්ස්ලා කියලා අපි කියනවා. ඉතින් ඔයාලගේ ඒජ් එකේදී ඕගොල්ලෝ අර ඔයගලන්ගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිපදවන්න පටන් අරගෙන ඊට පස්සේ ඔයගලන්ගේ ඔසප් චක්‍රය කාන්තාවන්ගේ ආරම්භ වෙනවා. පිරිමි ළමයින්ගෙත් ඔය කාල වෙනකොට ඒගොල්ලන්ගේ ශුක්‍රාණු පිට වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය කරලා ඉතින් ඕවා පිට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයා ටීනේජර් කෙනෙක් කියලා කියන්නේ අපි ඔය ටීන් නේ අර මොනවාද පටන් ගන්න කීයෙන්ද 13 වලින් නේ 13 14 15 16 17 ඔයාගේ ඔය ටීනේජ් ඒජ් එකේදී ඔයාට අවශ්‍ය නම් දරුවෙක් හදීමේ හැකියාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ පුළුවන්. අර කටවහරට කියන්නේ පැදුර පෑගෙනත් දරුවෝ හම්බ වෙනවා කියලා. මොකද ඇඟ අලුත්, ඇඟ තරුණයි, නිරෝගී. එතකොට ඔයාගේ ප්‍රජනක පද්ධතිය වුණත් අලුතෙන්ම තමයි වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒතර බොහොම අඩු වයසින් හරි ඉක්මනින් ඔයාලව ගැප් ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. අරක මෝරන්නේ මේක මෝරන්නේ ගර්භාෂය ආර ප්‍රශ්න මේ ප්‍රශ්න ඇඟ මහතයි උසයි මිටි කොටයි ඕවා අදාළ නැහැ. හරි ඉක්මනින් ගැප් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා බොහොම අඩු වයසෙන් ගැප් ගන්න පුළුවන්. ඉතින් අර වැඩි ඉගෙන ගන්න නැති පැතිවල වෙන්නේ ඒ ළමයි මල්වර වුණායින් පස්සේ බොහොම ඉක්මනට ඒගොල්ලෝ මොනා කරලා දෙන එකද? විවාහ කරලා දෙන එක. ඒතර කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම අඩුයි. එතකොට ඒගොල්ලෝ බොහොම අඩු වයසේ විවාහ වෙලා මොනා කරනවද? දරුවෝ හදන. අනිත් එක ඔයා දැන් මං අහන්නම් දැන් ගෑනු ළමයි අත උස්සන්න ඕනේ. ඔන්ලයින් ඉන්නවා නම් අත උස්සන්න ඕනේ. දැන් මේ වෙලාවේ දැන් ඔයා ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවානේ. ඔයගොල්ලෝ ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනවා. පීරියඩ්ස් ට්‍රැක් කරන ඇප් එකක් පාවිච්චි කරන ළමයි අත උස්සන්න. දැන් තමුන්ට පීරියඩ්ස් හැදෙනවා. දැන් ඒක 아무තේ පිරිමි ළමයිගේ මුන් දිහා බලන්න දෙයක් නැහැ නේ. මටත් හැදෙනවා, ඔයාටත් හැදෙනවා, අම්මටත් හැදෙනවා, පිරිමි ළමයිගේ අම්මලාට, අක්කලාට, නංගිලාට ඔක්කොටම හැදෙනවා. ඒ නිසා ඔකේ 아무තු මුකුත් නැහැ. කාන්තාවන්ට පීරියඩ්ස් හැදෙනවා. හැදෙන්නේ නැත්නම් ගර්භණී. නැත්නම් මොකක් හරි ඩෙන්ඩුත් වෙලා නම් මොනවා හරි හෝමෝන් හේතුවක් ඩිම්බ නිකුත් කරන්නේ නැති මොකක් හරි ජරමරයක් හින්දා තමයි හැදෙන්නේ නැත්තේ. මාස්පතා කාන්තාවන්ට ඔසප් වෙනවා. හරි දැන් මම මෙහෙම අහනම්කෝ. දැන් ඔයාලට පීරියඩ්ස් හැදෙන්න ඔයා මොකක් හරි වෙන මොකක් හරි අපි කැලෙන්ඩර් එක හරි මාක් කරගන්නවා කියලා. දැන් මම අහනවා ඔයාගෙන් ගෑනු ළමයිගෙන්. ඔයා දන්නවද මාසය තුල ඔයාගේ සරු කාලය කොයි කාලෙද කියලා? ඔයාගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිකුත් කරන කාල සීමාව කොයි කාල සීමාවද කියලා ඔයාගේ ටික දන්නවද? ගෑනු ළමයි ඔය ට්‍රැකින් ඇප් එක යූස් කරන කට්ටියට තියෙන මාසිය තමයි තමුන්ගේ පීරියඩ්ස් හැදෙන දවස දාලා පීරියඩ්ස් ඉවර වෙච්ච දවස දැම්මට පස්සේ තමුන්ට පුළුවන් ඒක ඒගොල්ලෝ සම්පූර්ණයෙන් කැල්කියුලේෂන් එක කරලා මාස ගානක අපි ඔය කොහොම කරගෙන යනකොට එයාලා අපිට හදලා දෙනවා. දැන් ඇප්ස් පාවිච්චි කරන එකේ වාසිය තමයි ඔයාට ඊළඟට පීරියඩ්ස් හැදෙන්න තියෙන දවස කවද්ද? ඔයාට මෙන්න මේ දවස් ටිකේ ඔයාගේ සරු කාල සීමාව. ඒකේ හින්ට් එක තමයි මේ කාල සීමාව තුළ ඔයා සම්බන්ධ වුණොත් බොහෝ දුරට මේක වෙන්න පුළුවන් මේක අනුමානයක් බොහෝ දුරට කන්සීව් වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් සාමාන්‍ය එක පීරියඩ් එකක් හැදුනායින් පස්සේ ඔයාගේ සරු කාල සීමාව පටන් ගන්න කොච්චර කාලෙකින් පස්සේද?
දැන් ඔයාලා මෙහෙම කරන් ඕක කොහොම බලාගෙන ඉන්නවා. හරි? දැන් ඔයාලට වයස අවුරුදු 17ක්. ගෑනු ළමයින්ට විශේෂයෙන්. පිරිමි ළමයින්ට මේක අදාළයි. ඉතින් පවුල් කණ්ඩ ගියාම නැත්නම් එයාලා ගෑන්ගේ ඕක ප්‍රශ්නයක් නැහැ. හරි? එයාලට ඕක ප්‍රශ්නයක් නැහැ. ඒවා මෙහෙම කරන් ඕක අහන් ඉන්නවා. මං අහන්නේ ගෑනු දරුවෙක්ගෙන් ඔයා ඕක ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ නැත්තම් ඔයා ඕක අධ්‍යාපනය ලැබෙන කාලේ අපි ඔයාට ඕක කියලා දුන්නේ නැත්තම් ඔයාගේ ගෙදර අම්මයි තාත්තයි පුටුවක් කරගෙන ඔයාව ළඟට තියාගෙන අපේ සංස්කෘතිය ඇතුලේ පුතේ ඔයාට මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙම වෙනවා කියලා දෙනවද? අතුස්සන්න එහෙම කියලා දෙනවද? කියලා දෙනවා හරි වාසනාවක්. අඩුතරමේ ඔයාවත් ඔයාගේ ළමයින්ට ඔය ටික කියලා දෙන්න. ඔය කටබලුයි ඔක්කොමයි වහගෙන නිකන් හිටියාම අන්තිමට දරුවෝව දන්නේ. උන් ඒවා දන්නේ නැති වුනහම අන්තිමට ළමයි වහදනවා. දැන් ඔයා ඇවිල්ලා පන්ති ඉගෙන ගත්තට ඔහොම එන්නේ නැතුව පන්ති යනවා කියලා මගේ එහෙම යන ළමයි ඕනේ තරම් ඉන්නවනේ. එහෙම ඉන්න ළමයි ඉන්න ඕනේ තරම්. එතකොට උන්දලා දන්නේ නැහැ දැන් පීරියඩ්ස් හැදිලා මං ඇහුවාම හරි දැන් ඔයාලට පීරියඩ්ස් හැදෙන දවස කවද්ද කියලා අහන්න සමහරුන්ට ඒක මතකත් නැහැ. ඔයා දන්නවද ඔයාගේ සරු කාලේ කියලා? ඒක දන්නේ නැහැ. එතකොට ඕවා ටික කියලා දුන්නේ නැත්නම් උන්ට ලිංගික අධ්‍යාපනය ගැන අවබෝධයක් තියනවද? නෑ. එතකොට අර බොහොම ඉගෙනගෙන නැති අඩු වයසෙන් විවාහ ජීවිතයටපත් වෙන ඒ ගෑනු ළමයි තමුන්ගේ පීරියඩ් සර්කල් එක ගැනවත් හරි අපන් අවබෝධයක් තියනවද? අඩු දැන් මගේ සරු කාලේ මේ කාලේ මට බබෙක් හම්බෙන්න පුළුවන් හැකියාවක් තියනවා කියලාවත් දන්නවද? නෑ. එහෙනම් උන් උපත් පාලන ගැන කොහොමද දන්නේ? නෑ. ඒ කියන්නේ උපත් පාලන පෙති, උපත් පාලන කොපු, උපත් පාලන උපකරණ භාවිතා කිරීම කරන්න පුළුවන්. විවිධ ශරීර අභ්‍යන්තරයේ තැන්පත් කරන ඉම්ප්ලාන්ට් ක්‍රම තියෙනවා. උපත් පාලන එන්නක් තියෙනවා. හෝමෝන් ක්‍රමයෙන් ඒවා කන්ට්‍රෝල් කරන්න. ඒතර මෙලෝ මගුලක් දන්නේ නැහැ. උපත් පාලනය ගැන කිසිම අවබෝධයක් නැහැ. එතකොට ඒගොල්ලෝ මොනවා වෙනවද? උපත් පාලනය ගැන අවබෝධයක් නැතුනහම දන්නේම නැහැ බඩේ බබාලා හිටිනවා. හරි? ඒකට තමයි කියන්නේ ඒගොල්ලෝ උපත් පාලනය පිළිබඳ අවබෝධයකින් තොරයි. සහ ඒගොල්ලෝ හිතනවා ඒක එහෙම පව්කාරකමක් කියලා. උපත් පාලනය කරන එක පාපයක් කියලා. උපත් පාලනය පාපයක් නෙමෙයි. උපත් පාලනය කියන්නේ උපතක් සිද්ධ වෙන ඒක වළක්වා ගැනීමක් නේ. හරිද? මිනිහා මරණ එක පාපයක් වුණාට මිනිහා මරණ එක වළක්ව ගන්න එක පාපයක් නෙමෙයිනේ. පාප කරන්නේ. මිනිහා මරණ එක පාපයක්. මිනිහා මරණ එක නවත්තන එක පාපයක්ද?